හයි කොහොමද මේ අද ගියේ කෑගල්ලේ කලින් අධ්‍යාපන කාර්යාලය තිබේ රඹුක්කන බස් ස්ටෑන්ඩ් ගහන්න එතන තියෙන මේ පවන් හෝටලේ කියලා එකක් මේ එකකින් මේ රුපියල් 300 රයිස් එක තමයි අරන් ආවේ අපි පොඩ්ඩක් ඒක කාලා බලමු කොහොමද තත්ත්වය කියලා රුපියල් 300 තිබ්බ හින්දා එකකින් අරන් බැලුවා මෙන්න මෙහෙම තමයි ඒකේ පැකින් එක තියෙන්නේ රුපියල් 300 ඉතින් ලොකු කම්ප්ලේන්ට් එකක් කරන්න බෑ අනික මේ හොඳට ඔතන තියෙන අපි මේ බර කොච්චරක් තියෙද කියලා බලාගමු ග්‍රෑම් 505ක් තියෙනවා අපි මේක දිගේ අරගෙන බලමු කොහොමද තියෙන්නේ කියන තත්ත්වේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ දුම් දාන ගමන් තියෙනවා මම ඔයගලන්ට ක්ලෝස් අප් ෂොට් එකක් පෙන්නන්නම් ඒකේ චිලි පේස්ට් තියෙනවා ඊට පස්සේ බටු මෝජු තියෙනවා තව මේ හරිය චිකන් ඩෙවල් එකේ පාට් වගේ ටිකක් දැම්මා ඊට පස්සේ රයිස් එකට චිකන් දාලා අපි බලමු මේ ක්ලෝස් අප් ෂොට් එකක් අරගෙන මෙන්න මෙහෙම චිකන් කෑලි තියෙනවා ලොකු ප්‍රමාණයක් නෑ ඉතින් රුපියල් 300ට දෙන්න පුළුවන් ප්‍රමාණය සම්බහාර තමයි තියෙන්නේ නම් අපි කඩක් කාලා බලමු කොහොමද කියලා චිකන් ඩෙවල් එකේ සෝස් එක වගේ එකකින් එකක් දෙන්න ටිකක් හොඳට එළවලු එහෙම දාලා තියෙනවා මේ ඔයගලන්ට පේනවනේ සෑහෙන්න දාලා තියෙනවා චිකනුත් සැලකිය යුතු තරම් දාලා තියෙනවා මේ චිකන් මෙච්චර වගේ තියෙනවා මම හිතනවා ඒ ගානට මේක වටිනවා කියලා ඔයගොල්ලෝ මොකද හිතන්නේ වටිනවද ඒ ගානට කලින් කාලා තියෙන කට්ටිය කමෙන්ට් එකක් දාන්න යන්නකෝ මේක මේ කඩේ තිබ්බේ හරියටම අර මේ මල් ශාලාව තියෙන්නේ ඒකට අල්ලපු වැටේ තමයි තියෙන්නේ මේක
ක්ලාස් යන ළමයින්ට එහෙම අවුලක් නෑ. දැන් අද සෙන්සුරාදානේ. රුපියල් 300ට මේ කවුලක් නෑ කියන්නේ. රයිසන් කරියක් ගත්තා රුපියල් 300කට වැඩිනේ. වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එහෙනම් ජය වේවා.